තමන්ගේ සහෝදරයා තමන් නිසා දිවිනසාගත්ත කියලා දැනගත්තොත් සාමාන්‍ය කෙනෙක්ට කොහොම හැඟෙයිද? ගොඩක් අය මේ වෙලාවට සම්පූර්ණයෙන්ම මානසිකව කඩන් වැටෙනවා. හැබැයි මේ කතාවේ ප්‍රධාන චරිතය තමන්ගේ අතින් උණු ඒ බරපතල වැරද්ද තවත් කෙනෙක්ගේ කරපිටට යවලා කිසිම දෙයක් නොවුණු ගාන්ට අත හොද ගන්න විදිය දැක්කම ඔයාටම ඇත්තටම පුදුම හිතෙයි. අද අපි මුලින්ම බලන්න යන්නේ Better Call Saul TV series එකේ 4 වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක ස්මෝක් කියන කොටස ගැන. කතාව පටන් ගන්නේ ෆ්ලෑෂ් ෆෝවර්ඩ් එකකින් ජිමීගේ හැංගිලා ඉන්න චරිත වෙන ජින්ගෙන්. කලින් සීසන් එකේදී ජින් නගරේ සිනමෝන් ශාලාවේ වැඩ කර ඉන්නකොට ආතතිය නිසා එකපාරම කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. මේ කොටස පටන් ගන්නේ අන්න එතනින්. පැරාමෙඩික්ස්ලා ඇවිල්ලා ජින්නු රෝහල්ට ඇතුල් කරනවා. එතෙන්දි වෛද්‍යවරයා ඇවිල්ලා එයාට කියනවා බය වෙන්න දෙයක් නැහැ. මේක heart attack එකක් නෙවෙයි. නිකම් මානසික ආතතිය නිසා සහ කලබල වීම නිසා ආපු තත්වයක් විතරයි කියලා. හැබැයි තමන්ගේ අනන්‍යතාවය අහුවේ කියන බය නිසා ජින් මේ වෙලාවේ ඉන්නේ වෙන කවරදාකටත් වඩා ලොකු මානසික පීඩනයකින්. රෝහලෙන් ටිකට් කපාගෙන එළියට යන්න හදනකොටම එතනින් සේවිකාවක් ජින්ගේ සෝෂල් සිකියුරිටි නම්බර් එක සහ ජින්ගේ ව්‍යාජ හැඳුනුම්පත රෝහලේ සිස්ටම් එකට ඇතුල් කරන්න උත්සාහ කරනවා. හැබැයි එයා අතින් ඒ නම්බර එක ටයිප් කරද්දි වරදින නිසා සිස්ටම් එකේ ඒක ලේසියෙන් වැඩ කරන්නේ නැහැ. Taman දීලා තියෙන්නේ ව්‍යාජ අංකයක් නිසා මේක දකින ජිමීගේ මූණේ ලොකු බයක් ඇඳෙනවා. එයාට හිතෙන්නේ පොලිසියට හැංගිලා ඉන්න තමන්ගේ ඇත්ත අනන්‍යතාවය මේ වෙලාවේ අහුවේ කියලා. හැබැයි සහායිකාව අංකය වැරදියට ටයිප් කරපු බව තේරුම් අරන් ආයෙත් හරියට ටයිප් කරාම ඒකේ සිස්ටම් එකේ අප්ඩේට් වෙනවා. එතකොට තමයි ජින්ට හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. රෝහලින් එළියට ඇවිත් ජින් තමන්ගේ ගෙදරට යන්න ටැක්සි එක නගිනවා. ටැක්සි ඩ්‍රයිවර් කණ්ණාඩියෙන් සැරෙන් සැරේ ජින් දිහා අමුතු විදිහට බලනවා. ජින්ට දැන් ලොකු සැකයක් වගේම බයක් දැනෙන්න පටන් ගන්නවා. මේ තමන්ව කලින් නගරේ ඉඳන් අඳුරගත්ත කෙනෙක්ද කියලා. මේ සැකේ සහ බය නිසාම ජින් තමන්ගේ ගෙදරට යන්න කලින් මගදී ටැක්සියකින් බහිනවා. එයා බැහැලා තමන්ව කවුරු හරි ෆලෝ කරනවද කියලා බලන ගමන් පයින්ම ඈතට ඇවිදගෙන එනවා. හැංගිලා ඉන්න එක මිනිස්සෙක්ගේ මනසට කොච්චර වදයක් දෙනවද කියලා මේකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කතාවේ වර්තමානයේට. ජිමි උදෙන්ම නැගිටලා දෛනික වැඩ ටික කර ඉද්දි හෝවර්ඩ්ගෙන් කෝල් එකක් එනවා. ඒ ජිමි එක ආන්සර් කරන්නේ නැහැ. ඒත් එක්කම හෝවර්ඩ් ලෑන්ඩ්ලයින් එකටත් ගන්නවා. ජිමි ඒකත් ආන්සර් කරන්නේ නැතුව ඉන්නකොට හෝවර්ඩ් වොයිස් මැසේජ් එකක් තියෙනවා. හෝවර්ඩ් කියනවා ජිමි මට චක් ගැන ඔයා එක්ක අත්‍යවශ්‍ය දෙයක් කතා කරන්න ඕනේ. ඉක්මනට මාව සම්බන්ධ කරගන්න කියලා. මේ කලබලකාරී පණිවිඩය අහපු ගමන්ම ජිමි සහ කිම් දෙන්නම චක්ගේ ගෙදරට යනවා. එතනට යද්දී චක්ගේ මුළු ගෙදරම ගිනි අරගෙන ගිනි නිවන බටයෝ වගේම ගිලන් රථ සහ පොලිසිය ගෙදර වටේම පිරීලා ඉන්නවා. ගෙදර ඇතුළු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියලා එයාලට පේනවා. චක්ගේ මලසිරුර අරගෙන යනවා දකින්නකොට ජිමීට ලොකු කම්පනයකට පත් වෙලා කිසිම කතාවක් නැතුව බලාගෙන ඉන්නවා. ෆයර් ඉන්ස්පෙක්ටර් කෙනෙක් එක්ක කතා කරන කිම් ජිමීට ඇවිත් පැහැදිලි කරනවා ගින්න ඇති වෙන්න ඇත්තේ කොහොමද කියලා. ගෑස් ලාම්පුවක් පෙරිල්ලා මේ ගින්න පටන් ගන්න ඇති කියලා නිලධාරීන් සැක කරන බව එයා කියනවා. ඒ වගේම චක් මිය ගිහින් තියෙන්නේ ගින්නෙන් පිච්චිලා නෙවෙයි දුම ආග්‍රහණය වීමෙන්. මේ කනගාටුදායක ආරංචිය කිම් ජිමීට කියනවා. ජිමී ගෙදර පිටිපස්සට ගිහින් බලලා තියෙනවා. එතෙන්දී එයා දැකලා තියෙනවා චක්ගේ ගෙදර තිබිච්ච ඉලෙක්ට්‍රොනික උපකරණ මීටර් වගේ ඔක්කොම එළිය වීසි කරලා ගොඩ ගහලා තියෙනවා. චක්ට විදිරගෙන තිබිච්ච අමුතු මානසික රෝගය අන්තිම කාලේ හොඳ වේගෙන ආවත් මේ දේවල් දැක්කම මැරෙන්න කලින් එයා ආයමත් දරුණු මානසික කඩාවැටීමකට ලක් වෙලා හිටිය කියලා ජිමීට තේරෙනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වෙන මයික්. මයික් තමන් මෙච්චර කල් කරපු කාර් පාක් එකේ ටිකට් කරන රස්සාවෙන් අයින් වෙනවා. එයා යාට දීලා තිබුණු යුනිෆෝම් එක බාර දීලා එයා එතනින් නිදහස් වෙලා යන හැටි අපිට පෙන්නනවා. ඊට පස්සේ මයික් එයාගේ ආදරණීය මිනිබිරී වෙන කෙලිය එක්ක නිදහසේ දවස ගත කරනවා. එයා එයාගේ ලේලි ස්ටෙසීට කියනවා තමන්ගේ අලුත් රස්සාවේ වැඩ කරන්න වෙලාවන් තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. මේ නිසා පවුලේ අය එකට ඉන්න එයාට දැන් ගොඩක් වෙලාව තියෙනවා කියලා එයා සතුටින් කියනවා. ඊට පස්සේ මයික් ගෙදරින් ගිහින් ටීවී එකෙන් බේස්බෝල් මැච් එකක් බලන ගමන් තමන්ට ආපු අලුත් මේඩ්ගල් සමාගමේ චෙක් එක දිහා බලාගෙන ඉන්නවා. මේ මේඩ්ගල් සමාගම තමයි ගස් ෆ්‍රින්ගේ බිස්නස් වලට සම්බන්ධ ප්‍රධානම සමාගම. දැන් මයික්ට සල්ලි හම්බ වෙන්නේ එයාගෙන්. ඉතින් මයික් මේ සමාගමේ වෙයාහවුස් එකක් තියෙන තැනක් ගැන හොයලා බලලා ලොකු ප්ලෑන් එකක් ගහනවා.
ආයම කතාවේ ජිම්ගේ පැත්තට එනවා. ජිමී කිමුයි ගෙදර ඉන්නකොට හෝට් ෆෝන් එකෙන් කතා කරලා පත්තරයට දාන්න ලෑස්ති කරපු චක්ගේ අවමංගල්‍ය නිවේදනය කියවනවා. මේක හරිම දිග චක්ගේ වෘත්තීය ගෞරවය විදහාපාන නිවේදනයක්. ජිමි මේ නිවේදනයට එකගද කියලා දැනගන්නයි හෝවර්ඩ් මේක කියවන්නේ. හැබැයි ජිමි මේ කිසිදු දෙයකට උත්තර දෙන්නේ නැතුව කිසිම හැඟීමක් නැතුව ගල් වෙලා වගේ බලාගෙන ඉන්නවා. දැන් කතාව කලින් සීසන් එකේ අන්තිමට ඒ කියන්නේ හෙක්ටර් සලමංකාට හાર્ට් ඇටැක් එකක් ආපු සිදුවීම වෙච්ච වෙලාවට යනවා. ගස් ෆ්‍රින්ග් බලාගෙන ඉන්නවා. පැරාමෙඩික්ස්ලා ඇවිල්ලා හෙක්ටර් ස්පිරිතාලට අරගෙන යන හැටි. ගස්ගේ මූණ තියෙන්නේ තමන්ගේ සතුරට උණු දේ ගැන අමුතු නිහඬ බැල්මක්. අපිට පෙන්වනවා කාටල් එකේ ප්‍රධානියෙක් වෙන බොල්සා නාචෝ සහ අතූරෝව හම්බෙන එක. බොල්සා යාලට කියනවා හෙක්ටර් නැති වුණත් සලමංකා පවුලේ බිස්නස් එක කිසිම වෙනසක් නැතුව දිගටම පරණ විදිහටම කරගෙන යන්න ඕනි කියලා. ඒ වගේම කාටල් එකේ වැඩ කටයුතු හරියටම සිද්ධ වෙන්න ඕනි කියලා බොල්සා එයාලට තදින්ම නියෝග කරනවා. මීටින් එකෙන් පස්සේ නාචෝ තමන්ගේ වාහනේ පදවගෙන ගිහිල්ලා පාලමක් ගාව නතර කරනවා. එයා ගාව තියෙන හෙක්ටර් ඝාතනය කරන්න පාවිච්චි කරපු අර පෙති ටික එතන ගඟට දානවා. මෙයා මේක කරන්නේ කවුරු හරි මේක දැක්කොත් තමන් අහුවෙන නිසා. හැබැයි නාචෝ දන්නේ නෑ ගස් ෆ්‍රින්ගේ ගෝලයෙක් වෙන වික්ටර් රහසෙන්ම මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා කියලා. අර පැත්තේ මයිකල් මැඩ්රිගල් සමාගමේ වෙයා හවුස් එක ගාවට යනවා. මයිකල් ඒක ඇතුලේ ID බැජ් එක ඒ කියන්නේ සේවකින්ට ඇතුළට යන්න පුළුවන් කාඩ් එකක් හොරගම් කරගෙන තමයි යන්නේ. මයිකල්ගේ වැඩ කොහොමත් හරිම පිළිවෙලයි. මයිකල් මේ හොරාගත්ත කාඩ් එකත් අරගෙන සිකියුරිටි එකකින් බේරිලා කොහොම හරි ප්‍රශ්නයක් නැතුව වෙයා හවුස් එක ඇතුළට රිංග ගන්නවා. එයා ඇතුලේ තියෙන ආරක්ෂක අඩුපාඩු හොයා මුළු ෆැක්ටරියේම තනියම පරීක්ෂා කරනවා. සේවකයෝ වැඩ කරන හැටි, බාණ්ඩ තියලා තියෙන හැටි එයා පොතක ලියා ගන්නවා. මේ පරීක්ෂාව ඉවරනහම කෙලින්ම මයිකල් ගිහිල්ලා එතන මැනේජර්ව හම්බෙනවා. මැනේජර් පුදුම වෙලා ඔයා කවුද කියලා අහනකොට මයිකල් අර තමන් ගත්තු ID එක මැනේජර්ට දීලා තමන්ගේ අඩුපාඩු ටික පෙන්නලා කියනවා. ලිඩියා රොඩාට් ක්වයිල්ට් කියන්න මම මගේ සිකියුරිටි ඔඩිට් එක කරලා ඉවරයි කියලා. ඇත්තටම මයික් මේ කරන්නේ නිකම්ම පඩි ගන්නවට වඩා තමන්ට සල්ලි ගෙවන කම්පැනි එකේ ආරක්ෂාව ගැන තමන්ගේ රාජකාරිය හරියටම කරන එකයි. ඊට පස්සේ එළබෙන්නේ චක්ගේ අවමංගල්‍ය උත්සවයේ දවසේ. ජිමි සහ කිම් මේකට සහභාගී වෙනවා. චක් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ නීතිඥයෙක් නිසා ගොඩක් අය ඇවිල්ලා ජිමීට දුක ප්‍රකාශ කරනවා. ඒත් මේ කිසිම වෙලාවක ජිමි කිසිම කතාවක් නැතුව ගල් වෙලා වගේ බලන් ඉන්නවා. එයාගේ මූණේ දුකක්ද තරහක්ද කියලා හොයාගන්න බැරි තරමට එයා නිහඬයි. මෙතනට චක්ගේ පරණ වයිෆුත් ඇවිල්ලා ඉන්නවා. අවමංගල්‍යෙන් පස්සේ හෝවර්ඩ් ලොකු කනගාටුවකින් ජිමි සහ කිම් හම්බෙන්න එයාලගේ ගෙදරට එනවා. හෝවර්ඩ් ඇවිල්ලා ලොකු රහසක් හෙළි කරනවා. එයා කියනවා HHM ආයතනයේ වෘත්තීය රක්ෂණය ගැන ආපු ප්‍රශ්නයක් නිසා තමන්ට චක්ව ආයතනෙන් අයින් කරන්න සිද්ධ වුණා කියලා. ඒ විතරක් නෙවෙයි හෝවර්ඩ් කඳුළු පිරි ඇස්වලින් කියනවා තමන් විශ්වාස කරනවා චක් ගින්නෙන් සියදිවි විනාසාගත්ත කියලා. තමන් චක්ව බලෙන් අයින් කරපු නිසා මේ දේ වුණා කියන එක එයාගේ මතය. හෝවර්ඩ් ඉන්නේ ලොකුම ලොකු වරදකාරී හැඟීමකින්. එයා මේක ජිමීට කියන්නේ තමන්ගේ හිතේ බර අඩු කරගන්න. හැබැයි මේක ඇහුව ගමන්ම ජිමීගේ ඔළුවේ ලොකු දෙයක් වැඩ කරනවා. මේ රක්ෂණ ප්‍රශ්නය ඇති කළේ කවුද? කලින් එපිසෝඩ් එකේදී ඔයාලට මතක ඇති ජිමී තමයි රක්ෂණ සමාගමට ගිහිල්ලා චක්ගේ මානසික තත්ත්වය ගැන රහස් කියලා මේ ප්‍රශ්නය ඇති කළේ. ජිමීට දැන් තේරෙනවා තමන් කරපු දේ නිසා තමයි චක්ට රක්ෂණය නැති වුණේ. ඒ නිසා තමයි චක්ට රස්සාව නැති වුණේ. අන්තිමට චක් ගෙදරට ගිනි තියාගෙන මැරුණේ තමන් නිසා කියලා. හැබැයි පුදුම කියන්නේ ජිමී තමන්ගේ වරද පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට එයා හෝවර්ඩ් දිහා බලලා කිසිම ගාණක් නැතුව කියනවා ඔව් හෝවර්ඩ් මං හිතන්නේ ඒක ඔයා දරාගත යුතු පාපයක් කියලා. තමන්ගේ සම්පූර්ණ වරද හෝවර්ඩ් පිටින්ම යන්න අරිනවා. හෝවර්ඩ් එහෙම කියලා ඒ ලොකු වරදකාරී හැඟීම එයාගේ පිටින් යවුවට පස්සේ ජිමීගේ මූණට පුදුමාකාර සැහැල්ලුවක් එනවා. එයා අර මෙච්චර වෙලා කනගාටුවෙන් හිටපු එක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා විසිල් කර කර සින්දුවක් මුමුණන ගමන් මාළුන්ට කෑම දාලා කෝපි හදන්න යනවා. තමන්ගේ සහෝදරයාගේ මරණයට තමන් වග කියන්න ඕනි කියලා දැනගත්තත් ජිමිට කිසිම පස්තාවිල්ලක් නැති එක දැකලා කිම් වගේම හෝවර්ඩ් ගල් ගැහිලා ෂොක් වෙලා බලන් ඉන්නවා. ජිමි කියන සාමාන්‍ය මනුස්සයා සෝල් ගුඩ්මන් කියන හැඟීම් නැති කපටි නීතිඥයා වෙන්න ලොකු පියවරක් තියෙන තැනක් විදිහට මේ අවස්ථාව අපිට බලාගන්න පුළුවන්. බ්‍රේකින් බෑඩ් එක වගේම බෙටර් කෝල් සෝල් කියලා කියන්නේ මිනිසුන්ගේ අඳුරු පැත්ත
ප්‍රධාන චරිතය ඔස්සේ පෙන්නලා වීරයින් කරන කතාවක්ද කියලා මට හිතනවා. වාට හිතන දේත් පල්ලෙහ කමෙන්ට් එකත් විදිහට දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක මෙච්චර වෙලා බලන් ඉන්නවා නම් ලයික් එක උත් දාන්න. වාගේ කමෙන්ට් එකයි ලයික් එකයි මට ගොඩක් වටිනවා. මොකද එහෙම කළොත් තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට සජෙස්ට් කරලා පෙන්වන්නේ. එහෙනම් දැන් අපි යමු Better Call Saul TV series එකේ 4 වෙනි සීසන් එකේ 2 වෙනි එපිසෝඩ් එකට. කතාව ආරම්භ වෙන්නේ නිශ්ශබ්ද රෝහල් කාමරයකින්. මේ ඉන්නේ අංශභාග හැදිච්ච කෝමා තත්ත්වයේ හිටපු අපරාධ කල්ලි නායක හෙක්ටර් සලමංකා. ගස් ෆ්‍රින් ඇවිල්ලා ඉන්නවා හෙක්ටර්ගේ තත්ත්වය ගැන හොයලා බලන්න. දොස්තර ගස්ට කියනවා හෙක්ටර් දැන් කෝමා එකෙන් මිදලා හිටියට එයාට කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්න බෑ කියලා. ඒ කියන්නේ හරියටම ජීවමාන මලකඩක් වගේ. මේ වෙලාවේ ගස් ෆ්‍රින්ගේ මූණේ තියෙන්නේ හරි අමුතු හැඟීමක්. හෙක්ටර් කියන්නේ ගස්ගේ පරම හතුරා. හෙක්ටර් ලේසියෙන් කෝමා එකකින් ඉඳලා මැරලා යනවට ගස් කිසිම කැමැත්තක් නැහැ. ගස් තීරණය කරනවා හෙක්ටර්ගේ ඉරණම තීරණය කරන්න වෙන කවුරුත් නෙවෙයි එයා විතරයි කියලා. ගස්ට ඕනේ හෙක්ටර් ජීවත් කරවලා එයාගේ ඇස් ඉස්සරහාම සලමංකා පවුල විනාශ වෙනවා පෙන්වන්න. ඊට පස්සේ යන්නේ කතාවේ ජිමීගේ සහ කිම්ගේ ගෙදරට. ජිමී උදෙන්ම නැගිටලා ලොකු උද්‍යෝගයකින් කිම්ට උදේ කෑම හදනවා. තමන්ගේ අයියා වෙන චක් මැරිලා වැඩි දවසක් නැති වුණත් ජිමී ඉන්නේ කිසිම දුකක් නැති ගානට. එයා මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ හිතේ තියෙන පීඩනේ යටපත් කරගන්න. ජිමී අද ගොඩක් සතුටින් ඉන්නේ. මොකද එයාට අද සේල්ස් එහෙමත් නැත්තම් ඔෆිස් රස්සා කිහිපයකට ඉන්ටර්විව් තියෙනවා. නීතිඥයෙක් විදිහට වැඩ කරනක තහනම් වෙලා හිටියත් සාමාන්‍ය රස්සාවක් කරලා සල්ලි හොයාගන්න එයා උත්සාහ කරනවා කියලා කිම්ට පෙන්වන්න උත්සාහ කරනවා. මේ අතර නාචෝ යනවා එයාගේ තාත්තගේ වැඩපොළට. නාචෝට ඕනි ආයි තාත්තව කොහොම හරි යාළු කරගන්න. නාචෝගේ තාත්තා දන්නවා මේ වෙනකොටත් නාචෝ කියලා කියන්නේ කාටෙල් එකට වැඩ කරන අපරාධකාරයෙක් කියලා. ඉතින් නාචෝ දිහා තාත්තා හැරිලවත් බලන්නේ නැහැ. තාත්තා නාචෝට අයිති සල්ලි ටිකක් දීලා එයාගෙන් අහනවා කවද්ද මේ අපරාධ ජීවිතෙන් අයින් වෙන්නේ කියලා. නාචෝ මම ඒකට වැඩ කරගෙන යනවා කියලා මෙතනින් යන්න යනවා. ජිමී එයාගේ ඉන්ටර්විව් එකකට යනවා. නෙෆ් කොෆියර්ස් කියන ෆොටෝකොපි මැෂින් විකුණන ආයතනයකට. ජිමී කොහොම හරි කතාවට වගේම මිනිස්සුන් රවට්ටන්න දක්ෂයෙක්නේ. එයා එතන ඉන්න මැනේජරුයි ආයතනයේ අයිතිකාරයා වෙන මිස්ටර් නෙෆ්ටයි. එයාගේ පරණ ෆොටෝකොපි මැෂින් ගැන තියෙන දැනුමයි නීතිඥයෙක් විදිහට ලැබපු අත්දැකීමුයි පාවිච්චි කරලා ලොකු ටෝක් එකක් දෙනවා. මේ දෙන්නම ජිමීගේ කතාවට වහ වැටෙනවා. ජිමී මේක කරන්නේ හරියට මැජික් එකක් කරනවා වගේ. අර දෙන්න හිතන්නේ ජිමී කියන්නේ යාලට ලැබිච්ච ලොකුම සම්පතක් කියලා. ජිමීගේ කතාවට රැවටුණු නෙෆ් එතනදිම ජිමීට රස්සාව දෙනවා. ඔයාට අදම වුණත් වැඩ පටන් ගන්න පුළුවන් කියලා. එයා සතුටෙන් කියනවා. ඒත් එකපාරම ජිමීගේ හැසිරීම වෙනස් වෙනවා. ජිමීගේ හිතේ තියෙන ස්ප්ලින් ජිමී එළියට එනවා. ජිමී අර දෙන්නට බනින්න පටන් ගන්නවා. ඔයාලා කොහොමද කිසිම බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරන්නේ නැතුව නිකන් කතාවක් අහලා මේ වගේ රස්සාවක් එකපාරම දෙන්නේ? ඔයාලා දෙන්න මහ මෝඩයෝ කියලා එයාලා දෙන්නට අපහාස කරලා ජිමී එතනින් යනවා. ඇත්තටම ජිමීට මේ රස්සාව කරන්න කිසිම ඌමනාවක් නැහැ. ඒ වගේම මේ ඔෆිස් එකේ තිබුණු වටිනා හමෙල් පිළිමයක් ඉන්ටර්විව් එක අතරතුරේදී ජිමීගේ ඇහැට වැටිලා තිබුණා. ඊළඟ දර්ශනයෙන් අපි දකින්නේ මයිකල්ව. මයිකල් මෙඩ්රිගල් සමාගමට ගිහිල්ලා ලිඩියා මුණ ගැහෙනවා. ලිඩියා ඉන්නේ මයිකල් එක්ක ලොකු කේන්තියකින්. මොකද මයිකල් හොරෙන් වෙන සේවකයෙකුගේ අයිඩෙන්ටි එකක් අරගෙන මුළු කම්පැනි එකේම ආරක්ෂාව ගැන විමර්ශනයක් කරලා තියෙනවා. ලිඩියා කියන්නේ මයිකල්ට මේ සල්ලි ගෙවන්නේ නමට විතරක් දාපු රස්සාවකට කියලා. ඒ නිසා මේ වගේ අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ප්‍රශ්න දාගන්න එපා කියලා එයා මයිකල්ට අවවාද කරනවා. ඒත් මයිකල් ලිඩියාගේ කතාව අහන්නේ නැහැ. මයිකල්ට තියෙනවා එයාටම ආවේනික වෙච්ච නීතිමාලාවක්. මයිකල් කියනවා එයාට සල්ලි ගෙවන්නේ සිකියුරිටි කන්සල්ට් කෙනෙක් විදිහට නම් එයා ඒ රස්සාව ඇත්තටම කරනවා වගේ පේන්න ඕනි කියලා. නිකම්ම සල්ලි ගෙවනවට වඩා මේ වගේ ඇත්තටම ආරක්ෂාව ගැන හොයලා බලනකොට පොලිසියෙන් විමර්ශනයක් කළත් කාටවත් සැකයක් හිතෙන්නේ නැහැ කියන එක තමයි එයාගේ මතය. තමන්ගේ වැඩ නවත්තන්න කිසිම සූදානමක් නැහැ කියලා මයිකල් ලිඩියට මූණටම කියනවා. ආයිත් කතාව රෝහල පැත්තට තමයි යන්නේ. හෙක්ටර් සලමංකාට ප්‍රතිකාර කරන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ ජොන්ස් හොප්කින්ස් කියන රෝහලින් විශේෂඥ වෛද්‍යවරියක් කෙනවා. එයාගේ නම ඩොක්ටර් මොරින්. මේ ඩොක්ටර්ව ගෙන්නලා තියෙන්නේ රහසිගත ආධාර මුදලකින්. අපිට තේරෙනවා මේකේ පිටිපස්සේ ඉන්නේ ගස් ෆ්‍රින්ක් කියලා. ගස් මේ ඩොක්ටර්ව ගෙන්නන්නේ හෙක්ටර්ට තියෙන ආදරයට නන් නෙවෙයි. ගස්ට ඕනේ හෙක්ටර්ගේ මොළය ආයෙත් වැඩ කරන තත්ත්වයට පත් කරලා එයාට සිහිය අරන් දීලා හැමදාම අබ්බගාතයෙක් විදිහට දුක් විඳින්න සලස්වන්නයි.
නාචෝයි අටෝරෝයි හෙක්ටර් බලන්න රෝහලට එනවා. යාලා රෝහල් කාමරයට යද්දි දකිනවා ලියෝනෙල් සහ මාකෝ සලමංකා. ඒ කියන්නේ අර බොහෝම අඩුවෙන් කතා කරන භයානක කසින්ස්ලා දෙන්න එතන ඉන්නවා. මේක නාචෝට ලොකු අනතුරක්. මොකද නාචෝ තමා හොරෙන් හෙක්ටර්ගේ බෙහෙත් මාරු කළා මේ තත්ත්වයට පත් කරේ. ඒක පොඩ්ඩක් හරි මේ කසින්ස්ලා දෙන්නට මාට්ටු වුණොත් නාචෝගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. නාචෝත් ඒක හොඳටම දන්නවා. වෛද්‍යවරයාගේ ඉල්ලීම මත හෙක්ටර්ගේ මොළය උත්තේජනය කරන්න නාචෝට සිද්ධ වෙනවා. හෙක්ටර්ට කතා කරන්න තමන්ගේ හිතේ තියෙන බය වගේම වාට ඉක්මනින් සනීප වෙලා ආයමත් ශක්තිමත් වෙන්න පුළුවන් වෙයි කියලා නාචෝ බොරුවට රංගපාලා කියනවා. මේ අතර ලිඩියා මයිකල්ගේ වැඩ ගැන හරිම කේන්තියෙන් ගස් ෆ්‍රින්ට කෝල් එකක් දාලා පැමිණිලි කරනවා. මයිකල් මෙඩ්රිගල් සමාගමේ වැඩ නිසා තමන්ට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ කියලත් මේක නවත්තන්න කියලත් එයා ඉල්ලනවා. ඒත් ගස් ෆ්‍රින් හරිම සංසුන්ව කියනවා එයාට ඔරිජිනල් අයිඩෙන්ටි කාඩ් එකක් හදලා දෙන්න කියලා. ගස් දන්නවා මයිකල් වගේ දක්ෂයෙක්ව පාලනය කරන්න බෑ කියලා. ඒ වගේම මයිකල් ඒ කරන දේ තමයි එයාගේ ආරක්ෂාවට හොඳම දේ කියලා. මේ අතර ගස්ගේ ප්‍රධාන ගෝලයෙක් වෙන ටයිරස් ඇවිත් ගස්ට අලුත් තොරතුරක් දෙනවා. අලුතෙන් ආපු ඩොක්ටර් හෙක්ටර්ගේ මොලේ විශේෂ ස්කෑන් පරීක්ෂණයක් පටන් ගත්තා කියලත් ටයිරස් කියනවා වගේම එයා හෙක්ටර්ගේ මෙඩිකල් රිපෝට් වගේකුත් ගස්ට දෙනවා. මේ රිපෝට් බලන ගස් තේරුම් ගන්නවා හෙක්ටර්ගේ ඇඟේ බෙහෙත් ඉතුරු වෙලා නෑ කියලා. ඒ කියන්නේ නාචෝ තමා හෙක්ටර්ගේ බෙහෙත් මාරු කරලා තියෙන්නේ කියන එක ගස් හරියටම දැනගන්නවා. දැන් කතාව යන්නේ HHM නීති ආයතනයට. කිම් මේ ආයතනයට එනවා ජිමි වෙනුවෙන් පෙනී ඉන්න. එතෙන්දි එයා හෝවර්ඩ් හැම්ලින් සහ චක්ගේ හිටපු බිරිඳ වෙන රෙබේකා මුණ ගැහෙනවා. මේ මීටින් එකේදී චක්ගේ අන්තිම කැමැති බලපත්‍රය සහ දේපල බෙදීම ගැන කතා කරනවා. චක්ගේ මුළු ගෙදරම රෙබේකට ලියනවා. ඒ වගේම තමන්ගේ එකම මල්ලි වෙන ජිමීට චක් වෙන් කරලා තියෙන්නේ ඩොලර් 5000ක් වගේ බොහෝම සුළු මුදලක් විතරයි. නීතියට අනුව පවුලේ සමාජිකයෙක්ට දේපල නොදී ඉන්න බැරි නිසා නමට විතරක් දෙන ගාණක් තමයි මේක. මේකෙන් පේනවා චක් මැරෙන්න කලිනුත් ජිමි එක්ක කොච්චර වෛරයෙන්ද ඉඳලා තියෙන්නේ කියලා. මේක ජිමීට කරන ලොකු අපහාසයක්. මෙන්න මේ වෙලාවට ඉතින් මැරිච්ච චක්ට මොනවාද කියන්න හිතෙන්නේ කියලා පහලෙන් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. මේව ඉතින් ජුන්ඩත් එක්ක කුණු වෙන වැඩ. හෝට් කිම්ට දෙනවා චක් මැරෙන්න කලින් ජිමීට ලියපු පෞද්ගලික ලියුමක්. ඒක ජිමීට දෙන්න කියලා එයා කිම්ගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි හෝවර්ඩ් කියනවා HHM ආයතනයේ චක් වෙනුවෙන් අලුත් ශිෂ්‍යත්ව අරමුදලක් පටන් ගන්නවා. ඒකේ බෝඩ් එකේ වැඩ කරන්න ජිමීට පුළුවන් නම් හොඳයි කියලා. හෝවර්ඩ්ගේ මේ කතාව ඇහුවම කිම්ට යකා නගිනවා. එයා හෝවර්ඩ්ට දරුණු විදිහට බනින්න පටන් ගන්නවා. ඔයා කොහොමද මෙහෙම දෙයක් ජිමීට කියන්න හිතන්නේ? චක් මැරුණේ සියදිවි නසාගෙන කියන එක ඔයාට තියෙන වර්ධකාරී හැඟීම ජිමීගේ පිටින් යවලා ඔයාගේ හිත හදාගන්න නේද ඔය හදන්නේ කියලා කිම් අහනවා. කිම් කියන්නේ ජිමීට පණ වගේ ආදරය කරන කෙනෙක්. ජිමී මානසිකව වැටලා ඉන්න වෙලාවේ හෝවර්ඩ්ගේ මේ බොරු අනුකම්පාවල් පේන්න බැරි කිම් හෝවර්ඩ් එක්ක ලොකු රණ්ඩුවක් ඇති කරගෙන එතනින් යනවා. රෑ වෙලා ජිමී සහ කිම් ගෙදරදී තායි කෑම කන ගමන් ටීවී එක බලනවා. ජිමී එයා ගියපු ඉන්ටර්විව් එක ගැන බොරු විස්තර ටිකක් කිම්ට කියනවා. හැබැයි කිම් HHM එකේ උණු දේවල් ගැනත් චක්ගේ ලියුම ගැනත් හෝවර්ඩ්ට බැනපු එක ගැනත් මොකුත්ම ජිමීට කියන්නේ නැහැ. කිම්ට ඕනේ චක්ගේ ඩොලර් 5000 කතාවෙන් ජිමීව තවත් මානසිකව වටන්නේ නැතුව පරිස්සම් කරගන්න. මේ දෙන්න එකට හිටියත් දෙන්නම තමන්ගේ ඇත්ත හැඟීම් සහ රහස් එකිනෙකාගෙන් හංගෙනවා කියලා අපිට මෙතෙන්දි හොඳටම පේනවා. ඒ වුණාට දෙන්නත් එක්ක අවාරේ අවුරුදු නම් සමරනවා. අවාරේ අවුරුදු සමරලා කිම් නින්දර ගියාට පස්සේ ජිමී අඳුරේම ලැප්ටොප් එක දිහා බලලා කල්පනා කරනවා. එයාට මතක් වෙනවා අර නෙෆ් කොපියර් ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට ගියපු වෙලාවේ එයා දැකපු හාමෙල් පිළිමේ ගැන. එයා ඒකේ වටිනාකම ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලනවා. එයා දකිනවා ඒකේ වටිනාකම ඩොලර් 8000කට වැඩි කියලා. ජිමී ඊළඟට කරන්නේ මයිකල්ට කෝල් එකක් අරගෙන මට ඔයාට දෙන්න ජොබ් එකක් තියෙනවා කියලා වොයිස් මැසේජ් එකක් දාන එකයි. නීතියෙන් අයින් වෙලා ඉන්න ජිමී තමන්ගේ පරණ හොර පුරුදු ආයමත් පටන් අරගෙන. දැන් අපි බලන්නේ මේ එපිසෝඩ් එකේ තියෙන භයානකම සහ ත්‍රාසජනකම දර්ශනය. රෑ අඳුර වෙලා නාචෝ සහ අටූරෝ යනවා ගස්ගේ ෆාම් එකට. ගස්ගේ ගෝලයන් වෙන වික්ටර් සහ ටයිරස් මුණ ගැහිලා එයාලගේ පවුඩර් තොගය අරගන්න. අටූරෝ හරිම ලොකුකමින් කතා කරලා අසනීපෙන් ඉන්න හෙක්ටර්ගේ නම පාවිච්චි කරලා එයාලට ලැබෙන්න ඕනේ ගානටත් අමතරව තව පැකට් එකක් බලෙන් වගේ ඉල්ලනවා.
ටයිරස් මොකුත් නොකියා ඒ අමතර කිලෝ එකක් දෙනවා. අටූරෝ හිතන්නේ තමන් දින්න කියලා. ගස්ගේ මිනිස්සු තමන්ට බයයි කියලා. ඒත් එයාලා බඩු ටික අරගෙන යද්දී එක පාරම පිටිපස්සෙන් ආපු ගස් ෆ්‍රින්ග් එහෙම අටූරෝගේ ඔළුවට ප්ලාස්ටික් බෑග් එකක් එහෙම දාලා බෙල්ල හිර කරනවා. අටූරෝ හුස්ම ගන්න බැරුව දැඟලුවත් එයාගේ අත් කකුල් ඔක්කොම ගැට ගහලයි තියෙන්නේ. ගස්ගේ ගෝලයෝ නාචෝවත් තුවක්කු දික් කරගෙන හිර කරගෙනයි ඉන්නේ. නාචෝ මේ දිහා බලාගෙන ඉන්නේ බය වෙලා ගල් ගැහිලා වගේ. අටූරෝ හුස්ම හිර වෙලා වලකජ්ජ ගහද්දී ගස් හරිම සංසුන්ව නාචෝ දිහා බලලා කතා කරනවා. ගස් කියනවා මම දන්නවා උඹ තමයි හෙක්ටර්ගේ බෙහෙත් මාරු කළේ කියලා. ඒ වගේම ඒක සලමංකා දැනගත්තොත් උඹට මොකද්ද වෙන්නේ කියලාත් උඹ දන්නවා. ගස් මේ දේ කියන්නේ නාචෝව සම්පූර්ණයෙන්ම බය කරන්න. ඊට පස්සේ ගස් නාචෝගේ S2 ඉස්සරහම එයාගේ S2 දිහා බලලා කෙලින්ම කියනවා දැන් ඉඳන් උඹ අයිති මට කියලා. ඒ කියන්නේ නාචෝ මින් පස්සේ ගස්ගේ ඔත්තුකාරයෙක් විදිහට නැත්තම් සම්පූර්ණයෙන්ම ගස්ගේ රූකඩයක් විදිහට කාටෙල් එක ඇතුලේ වැඩ කරන්න ඕනේ. එහෙම නොකළොත් ගස් නාචෝගේ රහස් හෙලි කරනවා. Taman එක ප්‍රශ්නකින් බේරෙන්න ගිහිල්ලා ඊට වඩා 10 ගුණයක් භයානක යක්ෂයෙක්ගේ අතට අහු වුණා කියලා නාචෝට තේරෙනවා. මෙතනින් 4 වෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. දැන් අපි බලමු Better Call Saul TV series එකේ 4 වෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ පාලු කාන්තාරයේ මැද තියෙන පාරකින් වික්ටර් සහ ටයිරස් ලොකු කුමන්ත්‍රණයක් ප්ලෑන් කරනවා. මෙයාලා ළඟ තියෙනවා අටූරෝගේ මල සිරුර. මෙයාලා කරන්නේ ඒ සිරුර වාහනෙන් තියලා මුළු වාහනේ පුරාටම වෙඩි තියලා බොරු ප්‍රහාරයක් මවාපාන එකයි. ඒ කියන්නේ වෙනත් විරුද්ධ පාර්ශවයකින් ඇවිල්ලා මේ කට්ටියට පහර දීලා වගේ මවාපාන්න තමයි මේ දේ කරන්නේ. අටූරෝගේ මරණය ඒ විදිහට වුණා කියලා තමයි මේ කට්ටියට පෙන්වන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි නාචෝවත් මේ වාහනෙන් තියලා වාහනේ පිටිපස්සෙන් නාචෝගේ උරහිස්ස ඒම් කළා වෙඩි තියනවා. ඊට පස්සේ නාචෝට කාන්තාරේ ටිකක් ඉස්සරහට යන්න කියලා එයාගේ බඩටත් වෙඩි තියනවා. ටයිරස් කියන්නේ මේක ඇත්ත වගේ පේන්න ඕනි කියලා. ඊට පස්සේ ටයිරසුයි වික්ටරුයි එතනින් යනවා. මේ වෙඩි තියන්නේ නාචෝව මැරෙන්න නෙවෙයි ප්‍රහාරයේ සලමංකා පවුලේ කට්ටියට ඇත්තක් කියලා ඔප්පු කරන්න සහ නාචෝගේ ජීවිතයටත් ඇත්තරම තර්ජනයක් වුණා කියන පෙන්වන්න. නාචෝගේ බඩිනුයි උරහිස්සුනුයි ලේ ගලනවා. දැන් නාචෝ කාන්තාරේ මැද තනි වෙලා. එයා බොහොම අමාරුවෙන් එයාගේ ෆෝන් එක අරගෙන සලමංකා කට්ටියට කෝල් එකක් ගහනවා. ඊළඟ දර්ශනෙන් අපි දකින්නේ මයිකල් ජිමීව රෙස්ටුරන්ට් එකේදී හම්බ වෙනවා. ජිමි මයිකල්ට අලුත් ප්ලෑන් එකක් ගැන කියනවා. මේක හොරකමක්. අර නෙෆ් කොෆිය කියන ඔෆිස් එකේ තියෙන හමෙල් ප්‍රතිමාවක් උස්සන එක තමයි මෙයාලගේ ප්ලෑන් එක. ජිමිට ඕනි මේක මයික්ව සම්බන්ධ කරගෙන හොරකම් කරන්නයි. හැබැයි මයික් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. මයික් කියන්නේ මේ ප්ලෑන් එක හොඳයි. හැබැයි මේ වැඩේ Tamanට හරියන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම ජිමිගේ අයියා චක්ගේ මරණයෙන් පස්සේ ජිමි මේ වගේ දේවල් වලට යොමු වෙන එක ගැන මයිකල්ට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්. කොහොම වුණත් මයිකල් කෙලින්ම මේ හොරකමට සම්බන්ධ වෙන එක ප්‍රතික්ෂේප කරනවා. මයිකල් බැහැ කිව්වට ජිමි මේ වැඩේ අතාරින්නේ නැහැ. ජිමි ඊළඟට කෝල් කරන්නේ ඩොක්ටර් කැන්ඩේරාට. එයා තමයි පාතාල කට්ටියට ඩොක්ටර් කෙනෙක් වගේම අතරමැදියෙක් විදිහට වැඩ කරන්නේ. ජිමි කෝල් කළා රහස් කේතයක් පාවිච්චි කරනවා. මට ලෙඩ වුණු මාළුවෙක් ඉන්නවා කියලා ජිමි කියනවා. මේකෙන් ජිමි අදහස් කරන්නේ මෙයා මේ හොරකම් කරන්න දක්ෂ ප්‍රොෆෙෂනල් හොරෙක්ව සම්බන්ධ කරගන්න එකයි. මේ අතර කිම් වෙක්ස්ලර් මේසා වේඩේ බැංක් එකේ ප්‍රධානියා වෙන කෙවින් වොට්ටෙල්ව හම්බ වෙන්න යනවා. කෙවින් එතන ලොකු ආකෘති හදලා තියෙනවා. මේකෙන් පේන්නේ මේසා වේඩේ බැංක් එක ප්‍රාන්ත ගානක ගොඩක් ලොකු ව්‍යාපෘති කරන්න හදන ප්ලෑන් එක. මේක දැක්කම මේ ප්‍රොජෙක්ට් එක කොච්චර ලොකුයිද කියලා කාට වුණත් තේරෙනවා. මේ ව්‍යාපෘතියේ තියෙන විශාලත්වය දැක්කාම කිම්ට දැනෙන්නේ ලොකු පීඩනයක්. Tamanට මේ ඔක්කොම තනියම හසුරගන්න පුළුවන් වෙයිද කියන බය කිම්ගේ හිතේ වැඩ කරනවා. ඒ නිසා කිම් මේ වැඩවල මූලික කෙටුම්පත් හදන වැඩේ එයාගේ අලුත් සහායිකාව වෙන වියෝලට පවරනවා. ඊට පස්සේ කිම් තීරණය කරනවා උසාවියට ගිහින් නඩු අහන විදිය බලාගෙන ඉන්න. ආයෙමත් අපි ජිමිගේ පැත්තට යමු. ඩොක්ටර් කැල්ඩේරා හරහා ජිමිට දක්ෂ හොරෙක්ව සෙට් වෙනවා. එයාගේ නම අයිරා. ජිමි අයිරා එක්ක මේ හල්මේ ප්‍රතිභාව හොරකම් කරන ප්ලෑන් එක ගැන කතා කරනවා. විනාඩි කිහිපයක වැඩකට ඔයාට ඩොලර් 4000ක් දෙනවා කියලා ජිමි අයිරාව මේකට කැමති කරගන්නවා. අයිරත් මේ ඩීල් එකට එකග වෙනවා. ඊළඟ දර්ශනය හරිම ත්‍රාසජනකයි. අර කාන්තාරයේ ලේ පෙරාගෙන හිටපු නාචෝ හොයාගෙන අර සලමංකා ඥාතීන් එතෙන්ට එනවා. අර වෙඩි තියපු වාහනයටත් ගිනි තියලා එයාලා නාචෝව එයාලගේ වාහනෙන් අරගෙන ගිහිල්ලා ඩොක්ටර් කැල්ඩේරාට බාර දෙනවා. ඩොක්ටර් කැල්ඩේරා පාලු ගරාජ් එකක් ඇතුලේ හදිස්සි ශල්‍ය කර්මයක් කරනවා. ලේ ගොඩක් ගිහින් ඉන්න නාචෝට සලමංකා කෙනෙක් ලේත් ලබා දෙනවා.
ඇගේ තියෙන උණ්ඩ එලියට අරන් ඇන්ටිබයොටික් දීලා කොහොම හරි ඩොක්ටර් එයාගේ ජීවිතේ බේර ගන්නවා. හැබැයි ඩොක්ටර් කැල්ඩේරා නාචෝට තදින්ම කියනවා කාල්ටෙල් බිස්නස් එක දැන් ගොඩක් භයානකයි. ඊට පස්සේ මම ඔයාට ප්‍රතිකාර කරන්න එන්නේ නැහැ කියලා. දැන් පටන් ගන්නේ අර හල්මෙල් හොරකමේ දර්ශනය. නෙස්කොෆියේ එකේ අයිතිකාරයා මිස්ටර් නෙෆ් ඔෆිස් එකේ ඉඳන් එයාගේ වයිෆ් එක්ක ෆෝන් එකෙන් ලොකු රණ්ඩුවක්. රණ්ඩුවට හේතුව තමයි එයා වයිෆ්ට තෑග්ගක් විදියට ගොඩක් මිල අධික වැකුම් ක්ලීනර් එකක් අරන් දීම. වයිෆ් මේකට ගොඩක් කේන්ති අරන් මේ රණ්ඩුව නිසා ගෙදර යන්න බැරි මිස්ටර් නෙෆ් තීරණය කළා තියෙනවා අද රෑ ඔෆිස් එකේ නිදා ගන්නවා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙද්දිත් අර හොරා ඔෆිස් එක ඇතුළට පැනලා හාමෙල් ප්‍රතිමාව මාරු කරන වැඩේ කරමින් ඉන්නේ. මිස්ටර් නෙෆ් වොෂ් රූම් එකේ ඉඳන් එවෙලේ තමයි එළියට එන්නේ. එයා සෝෆා එක උඩට වෙලා පීසා එකක් කාලා මානසික සහනය දෙන කැසට් එකකුත් අහන්න පටන් ගන්නවා. මේ නිසා අයිරට එළියට යන්න කිසිම විදිහක් නැතුව ඔෆිස් එක ඇතුළම හිර වෙනවා. වෙන කරන්නම දෙයක් නැති තැන අයිරා හෙමිට ජිමීට කෝල් එකක් කරන් මේ විස්තරේ කියනවා. තමන් හිර වෙලා ඉන්න බවත් උදව් ඕන බවත් එයා කියනවා. ජිමි ඉක්මන්ට නෙස්කොෆිය ඔෆිස් එක ගාවට එනවා. කොහොම හරි අවධානය වෙන පැත්තකට යොමු කරලා අර හොරාව එළියට ගන්න. ජිමි ඔෆිස් එකෙන් එළියේ තියෙන මිස්ටර් නෙෆ්ගේ කාර් එක ළඟට ගිහිල්ලා ඒකේ සිකියුරිටි එලාම් එක වාදනය කරනවා. මිස්ටර් නෙෆ් එලාම් එක වැදුනට පස්සේ එළියට එනවා. හැබැයි එයා ඉක්මනින් අහපව් ඇතුළට එනවා. දැන් කරන්න දෙයක් නැතිකමට ජිමි කරන්නේ අමුතු වැඩක්. එයා මිස්ටර් නෙෆ්ගේ වාහනේ දොර කොහොම හරි ඇරලා වාහනේ නිව්ටල් කරලා පල්ලමකට යන්න අරිනවා. මේක දකින මිස්ටර් නෙෆ් ඉක්මනින් දුවගෙන වාහනේ ළඟට යනවා. මේ අතර අර හොරා කොහොම හරි ඔෆිස් එකෙන් එළියට එනවා. හොරකම සාර්ථක වුණාට පස්සේ ජිමි සහ අයිරා වෙනම තැනකදී හම්බ වෙනවා. අයිරා ඉන්නේ ගොඩක් සතුටින්. ඒ වගේම ලොකු සහනයකින් මේ වැඩේට ලැබුණු ලොකු ගාණ ගැන හිතලා කලින් ජිමි පාවිච්චි කරපු වචනම පාවිච්චි කරලා අයිරා කියනවා දැන් නම් අපිට රත්තරන් තමයි පහ වෙන්නේ කියලා. ඊළඟට අපි යන්නේ කාටෙල් එකේ ලොක්ෙක් වෙන ජුවන් බොල්සා සහ ගස් ෆ්‍රින් අතර ඔකට වෙන සාකච්ඡාවකට. ජුවන් බොල්සා ගස්ට ෆෝන් එකෙන් කියනවා අටූරෝ සහ නාචෝට උන ප්‍රහාරය නිසා දැනට දේශ සීමාවෙන් බඩු ප්‍රවාහන කටයුතු නවත්තන්න කියලා. ඒ වගේම තමන්ගේ ඩීලර්ස්ලට බඩු නැති වෙන එක නවත්තන්න වෙන කොහෙන් හරි ප්‍රදේශයකින් බඩු සපයන කෙනෙක් හොයාගන්න කියලාත් බොල්සා ගස්ට නියෝග කරනවා. මේ නියෝගයෙන් පස්සේ ගස් නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ ඉන්න ගේල්ව හම්බෙන්න යනවා. ගේල් කියන්නේ දක්ෂ රසායනික විද්‍යාඥයෙක්. එයාට මතක ඇති බ්‍රේකින් බෑඩ් එකෙත් මෙයා ඉන්නවා. ගස් එතෙන්ට යද්දි ගේල් එයාගේ ලැබ් එකේ රසායනික මූලද්‍රව්‍ය ගැන කියවෙන සින්දුවක් කිය හරිම සතුටෙන් තමයි වැඩ කරන්නේ. ගේල් ගස්ට එයා කරපු රසායනාගාරයේ පරීක්ෂණවල රිපෝට් එකක් දෙනවා. ගස් එළියෙන් ගෙනාපු සාම්පල් කිහිපයක් ගේල් චෙක් කරලා තියෙනවා. ගේල් කියනවා මේවා කිසිම ක්වොලිටියක් නැති කුණු ගොඩවල් කියලා. ඒ වගේම ගේල් ගස්ගෙන් ආයාචනා කරලා ඉල්ලනවා මටත් අවස්ථාවක් දෙන්න මේවා උසස්ම තත්ත්වෙන් මට හදලා දෙන්න කියලා. හැබැයි ගස් මේකට කැමති වෙන්නේ නැහැ. ගස් ගේල්ට පැහැදිලි කරලා කියනවා ඔයා ඉපදිලා තියෙන්නේ මීට වඩා ගොඩක් වටින දේවල් කරන්න. ඒ නිසා දැන්ම මේ වැඩේට බහින්න එපා කියලා. දැනට අර ක්වොලිටිය අඩු සාම්පල් උනත් තමන්ගේ වැඩේට ප්‍රමාණවත් කියලා ගස් ගේල්ව පාලනය කරනවා. අපි ආයෙමත් කතාවේ අවසාන භාගයට එනවා. කිම් ජිමීට එයාගේ අයියා චක්ගේ අන්තිම කැමති පත්‍රය ලැබුණු චෙක් එක ගෙනල්ලා දෙනවා. ඒ වගේම චක් ජිමීට ලියපු පෞද්ගලික ලියුමකුත් කිම් ජිමි අතර දෙනවා. මේ ලියුම ජිමි කඩලා ඒක හයියෙන් කියවන්න පටන් ගන්නවා. හැබැයි එයාගේ මූණේ කිසිම දුකක්වත් හැඟීමක්වත් නැහැ. හරිම සාමාන්‍ය දෙයක් විදිහට තමයි එයා මේක කියවන්නේ. මේ ලියුම ඇතුලේ චක් ජිමිගේ උද්‍යෝගය අගය කරලා තිබුණත් ජිමිගේ අතීතය ගැනයි එයා තැපල් කාමරේ වැඩ කරපු එක ගැනයි උපහාසාත්මක විදිහට තමයි ලියලා තිබුණේ. මේ ලියුම ලියලා තියෙන දේවල් අහලා කිම්ට නම් ගොඩක් දුක හිතෙනවා. එයාගේ ඇස් වලින් කඳුළුත් වැටෙනවා. හැබැයි ජිමිට නම් මේක කිසිම ගාණක් නැහැ. එයා උදේ කෑම එක ගන්න ගමන් කිසිම ගාණක් නැතුව කිසිම හැඟීමක් නැතුව මේ ලියුම කියවන්නේ. එයා කියනවා චක්ට නම් හොඳට ලියන්න පුළුවන් කියලා. පස්සේ ලියුම පැත්තකට වීසි කරනවා. කිම් ජිමිට මට විනාඩි කිහිපයක් දෙන්න කියලා. එයා තනියම ඉන්න එයාගේ කාමරයට යනවා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. දැන් පටන් ගන්න 4 වෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එක. කතාව පටන් ගන්නේ ජිමි මැක්ගෙල්ගෙන්. ජිමි මේ වෙද්දි කිසිම රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කාලයක්. මේ වෙලාවේදී ජිමිට කෝල් එකක් එනවා. CC මොබයිල් කියන ජංගම දුරකථන සමාගමේ මැනේජර් කෙනෙක් වෙන රොබි ෆ්‍රින්ගෙන්. රොබි ජිමිට කතා කරලා කියනවා "ඔයාට අපේ ශාඛාවේ ෂිෆ්ට් සුපර්වයිසර් කෙනෙක්ගේ දෙන්න තනතුරක් දෙන්න අපි තීරණය කළා තියෙනවා" කියලා. ඒ ජිමිගේ හිතේ තියෙන උඩග කොම නිසා සාමාන්‍ය කඩේක සේල්ස්මන් කෙනෙක් වගේ වැඩ කරන්න එයාගේ තියෙන අකමැත්ත නිසා
ජිමි එකපාරම මේ රස්සාව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ දර්ශනයෙන් අපි දකිනවා ජිමි සහ කිම් එයාලගේ එපාර්ට්මන්ට් එකේ ඉන්න විදිහ. කිම් ජිමි ගැන ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. ජිමිගේ සහෝදරයා චක් මැරුණට පස්සේ ජිමි ඒ ගැන කිසිම දුකක් පෙන්නුවේ නැහැ. එයා ඒ හැඟීම් ඔක්කොම හිත ඇතුලේ හිර කරගෙන ඉන්න කියලා කිම්ට තේරෙනවා. ඉතින් කිම් ජිමිට හරිම ආදරෙන් යෝජනා කරනවා. "ඔයාට මේ මානසික පීඩණයෙන් ගොඩ එන්න හොඳ මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙලා කතා කරමුද කියලා." කිම් මෙයා දන්න හොඳ වෛද්‍යවරු කිහිප දෙනෙක්ගේ නම් පවා ජිමිට කියනවා. "මට ඩොක්ටර්ස්ලා ගාවට යන්න වෙලාවක් නැහැ. මම අර CC මොබයිල් එකේ රස්සාව බාරගත්තා. මම දැන් ගොඩක් කාර්යබහුලයි" කියලා ජිමි මේ රස්සාව පලියක් කරගෙන කිම්ගේ ප්‍රශ්න වලින් බේරෙනවා. හැබැයි ජිම්ට දැන් ලොකු ප්‍රශ්නයක්. මොකද එයා කිම්ට කිව්වේ බොරුවක්. ඇත්තටම එයා ඒ රස්සාව ප්‍රතික්ෂේප කරානේ. දැන් කිම්ට මාට්ටු නොවි ඉන්න එයා කොහොම හරි ඒ රස්සාව ගන්නම වෙනවා. ඉතින් ජිමි තමන්ගේ උඩකකම පැත්තකින් තියලා ආයෙමත් රොබීට කෝල් එකක් ගන්නවා. අරගෙන බොහොම අමාරුවෙන් අහනවා "මම අර කලින් ගත්ත තීරණය වෙනස් කළා. ඒ රස්සාව තාමත් තියෙනවද කියලා." වාසනාවට වගේ රොබී ඒකට කැමති වෙනවා. ජිමි නිල වශයෙන්ම ජංගම දුරකථන අලවි සැලක රස්සාව බාර ගන්නවා. අනිත් පැත්තෙන් අපි දකිනවා කිම් උසාවියට යනවා. කිම් කියන්නේ මේ වෙද්දී මේසා වේඩේ කියන දෙවන්ත බැංකුවේ නීතිමය වැඩ කටයුතු කරන ගොඩක් සල්ලි හම්බ කරන දක්ෂ නීතිඥවරියක්. ඒත් එයාට මේ බැංකු නීතිය කඩදාසි ගොඩවල් එක්ක වැඩ කරන වැඩේ දැන් එපා වෙලයි තියෙන්නේ. උසාවියට ගිය කිම් විනිසුරු මෙල්සිංගන්ගේ උසාවි කාමරයට ගිහින් එතන අහන නඩු දිහා බලාගෙන ඉන්නවා. මේ විදිහට නඩු අහන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී විනිසුරු කිම්ව දකිනවා. එයාට පුදුමයි මේ තරම් ඉහළ පෙළේ නීතිඥවරියක් ඇයි මෙතන රස්තියාදු වෙන්නේ කියලා. එයා කිම්ට කතා කරනවා. "කිම්, ඔයා මෙතන මොකද්ද කරන්න?" කියලා එයා ප්‍රශ්න කරනවා. මෙතෙන්දි විනිසුරු කිම්ට ජීවිතයේ යථාර්ථය ගැන හොඳ පාඩමක් කියලා දෙනවා. එයා කිම්ට කතා කරලා විස්තර කතා කරනවා. ඔය ෆිල්ම් වල වගේ අහිංසකයින් බේරගන්න ත්‍රාසජනක එක පාරින් ජීවිතේ වෙනස් කරන නඩු මේ ලෝකේ ඇත්තටම නැහැ. මෙතන ඉන්නේ නිකම් වැරදි කරපු මිනිස්සු විතරයි. ඔයා ආයෙත් මේ උසාවියේ රස්තියාදු වෙනවා දැක්කොත් මම ඔයාට සල්ලි හම්බෙන්නේ නැති රජයේ නිවාඩු පවරනවා කියලා එයා කිම්ට තරයේම අවවාද කරනවා. ඒත් කිම් එතනින් යන්නේ නැහැ. ආයෙත් ගිහිල්ලා උසාවියේ වාඩි වෙලා ඉන්නවා. ඊළඟ සීන් එකෙන් අපිව අරගෙන යන්නේ රෙස්ටොරන්ට් එකට. මෙතන මයිකල් සහ ඇනීටා කොපි එකක් බොන ගමන් කතා බහ කරනවා. මේ දෙන්නම යන්නේ එකම ෂෝකේ තුරන් කිරීමේ මානසික සායන කණ්ඩායමට. මයික් කියලා කියන්නේ හරිම තියුණු නිරීක්ෂණ බලයක් තියෙන කෙනෙක්. එයා අනීටට කියනවා අපේ ගෲප් එකට එන හෙන්රි කියන මනුස්සයා සම්පූර්ණයෙන්ම බොරුකාරයෙක්. එයාට මැරුණු බිරිදක් නැහැ. එයා ඒ ඔක්කොම කතා ගොතලා කියන්නේ කියලා. මයිකල් කරුණු සාක්ෂි ඇතුවම ඒක ඔප්පු කරලා පෙන්නනවා. මයිකල් කියනවා එයා බොරු කියද්දි එයාගේ මැණික් කටුව අත ගන්නවා කියලා. මයිකල් අනීටත් එක්ක ඩොලර් 10ක ඔට්ටුවක් අල්ලනවා. ඊළඟ මීටින් එකේදී හෙන්රි අනිවාර්යෙන්ම එයාගේ කතාවේ තවත් බොරුවක් මාට්ටු කරගන්නවා කියලා. දැන් අපි යන්නේ ජිමිගේ දිහාවට. ජිමි CC මොබයිල් කඩේ එයාගේ පළවෙනි දවස වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ කඩේට එකම එක පාරිභෝගිකයෙක්වත් එන්නේ නැහැ. කඩේ තියෙන හරිම පාළු තැනක ජිමිට මේක මහා එපා කරපු කම්මැලි දවසක් වෙනවා. බැරිම තැන එයා එයාගේ මැනේජර්ගෙන් අහනවා මාව මීට වඩා සෙනග එන කඩේකට මාරු කරන්න බැයිද කියලා. හැබැයි මැනේජර් කියන්නේ ඒකට දැම්ම විදිහක් නැහැ කියලයි. කම්මැලිකම දරා ගන්න බැරුව ජිමි කඩේ වීදුරු වල ලොකු අකුරු වලින් සරසනවා. එයා ලියන්නේ රහස්‍යභාවය මෙහි විකුණුණු ලැබේ කියලයි. අපරාධකාරයෝ වගේ අයට හොරෙන් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් විකුණන්නයි මේ ජිමි ප්ලෑන් කරන්නේ. එක පාරම කතාවේ රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි අරගෙන යන්නේ අතිශය දරුණු ක්‍රියාදාම දර්ශනයකට. නාචෝ සහ භයානක සල්මන්කා සහෝදරයෝ එකතු වෙලා එල් පිනෝනිසා කල්ලියේ මූලස්ථානයට දැවන්ත පහරයක් එල්ල කරනවා. සලමංක සහෝදරයෝ දෙන්න කිසිම බයක් නැතුව ඇතුළට ගිහිල්ලා එස්පිනෝසා කල්ලියේ හැමෝටම වෙඩි තියලා දානවා. නාචෝටත් තමන්ගේ පණ බේරගන්න මේ සටනට එකතු වෙන්න සිද්ධ වෙනවා. මේක අතිශය දරුණු වෙඩි හුවමාරුවක්. මේ දැවන්ත ප්‍රහාරයෙන් පස්සේ මුළු එස්පිනෝ කල්ලියම සමූල ඝාතනය වෙනවා. මේ වෙලාවේ තමයි නාචෝට තේරෙන්නේ ගස් ෆ්‍රින් තමන්ව පාවිච්චි කරලා ගහපු අතිශය සූක්ෂම ගේම් එක. ගස් ෆ්‍රින් කලේ නාචෝට පහර දීම පිටිපස්සේ ඉන්නේ එස්පිනෝ කල්ලිය කියලා සලමංකාට බොරුවක් ගොතපු එකයි. ඒකෙන් උනේ සලමංකා සහෝදරයෝ ඇවිත් එස්පිනෝ කල්ලියව සම්පූර්ණයෙන්ම විනාශ කරපු එක. දැන් එස්පිනෝ කල්ලිය ඉවර නිසා එයාලගේ මද්‍රව්‍ය විකුණපු මුළු ප්‍රදේශයම නිකම්ම ගස් ෆ්‍රින්ට අයිති වෙනවා. සලමංකා කල්ලිය ලවා තමන්ගේ තරගකරුවන් මරලා ඒකෙන් වාසිය ගන්නේ ගස් ෆ්‍රින්. ඊළඟ දර්ශනෙන් අපි ආයමත් අර ෂෝකේ තුරන් කිරීමේ මානසික සහායන කණ්ඩායමේ මීටින් එකට යනවා. එතෙන්දී මයිකල්ගේ ලේලි ඒ කියන්නේ ස්ටෙසි කතා කරනවා. එයා කියනවා අද උදේ මට තේරුණා මම පැය ගාණක් යනකම් මැරුණු මැටි ඒ කියන්නේ මයිකල්ගේ පුතා ගැන හිතුවේ නෑ කියලා.
මට දැන් එයාව අමතක වීගෙන යනවද කියලා මට ලොකු වර්ධකාරී හැඟීමක් දැනෙනවා කියලා එයා කියනවා. මේ කතාව අහගෙන ඉන්න මයිකල්ගේ මූණේ කිසිම හැඟීමක් නැති වුණත් ඇතුලෙන් එයා විඳවනවා කියලා අපිට තේරෙනවා. ඊළඟට කතා කරන වාරේ එන්නේ අර හෙන්රිට. හෙන්රි පටන් ගන්නවා එයාගේ බොරු කතාව. මගේ බිරිඳ ජූඩිට ඕන වෙලා තිබුණා වෙන රටකට යන්න. මේ වගේ දේවල් එයා බොරුවට කියන ගමන් එයාගේ මැණික් කටුව අත ගන්නවා. හැබැයි මයිකල්ට මේක තවත් අහගෙන ඉන්න බෑ. මයිකල් එකපාරම කතා කරලා හෙන්රිට බාධා කරනවා. තමසට කවදාවත් බිරිඳක් හිටියේ නැහැ කියලා. මයිකල් මුළු සභාව මැදම හෙන්රිගේ බොරුව සාක්ෂි ඇතුවම ඔප්පු කරනවා. හෙන්රිගේ මූණ රතු වෙනවා. එයාට කරගන්න දෙයක් නැතුව ලැජ්ජාවෙන් එතනින් නැගිටලා යනවා. හැබැයි මයිකල් එතනින් නතර වෙන්නේ නැහැ. ගෲප් එකේ නායකයා මයිකල්ව සංසුන් කරන්න හැදුවත් මයිකල් මුළු ගෲප් එකටම බනින්න පටන් ගන්නවා. උඹලා හැමෝම මෙතෙන්ට එන්නේ එක එකාගේ දුක්ඛිත කතා අහලා සතුටු වෙන්න කියලා මයික් ගොඩක් රළු විදිහට කෑ ගහනවා. කතාවේ මුලදී මයික් කියපු දෙවසක් මෙතෙන්දී ඇහෙනවා. ඔයාලට ඕනුනේ මම කතා කරනවා දකින්නනේ. මම කතා කළා කියලා මයිකල් මෙතනදී කියනවා. මේ සිද්ධියෙන් පස්සේ මයිකල් යන්නේ මැඩ්රිගල් සමාගමේ ගබඩාවට. ඒ ආරක්ෂක පරීක්ෂාවක් සඳහා. මේක නිකන් කඩදාසි වලට විතරක් සීමා වෙච්ච රස්සාවක් විදිහට හම්බුණත් මයිකල් ඒක ඇත්තටම කරනවා කියලා කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා. මයිකල් මේ විදිහට ගබඩාව පරීක්ෂා කර ඉන්නකොට එයාට කෝල් එකක් එනවා. ඒ වික්ටර් කියනවා අද රෑට ගස් ෆ්‍රින්ට ඔයාව හම්බෙන්න ඕනි කියලා. මේ අතර ජිමි කඩෙන් එළියට ගිහිල්ලා අයිරා කියන හොරාව හම්බෙනවා. ජිමි ගිය එපිසෝඩ් එකේදී අර අයිරා ලවා හොරකමක් කරුවානේ. ප්‍රතිමාව විකුණලා ලැබුණු සල්ලි කොටස ජිමිට හම්බ වෙන්නේ මෙතෙන්දී. සල්ලි ටික සාක්කුවට දාගන්න ගමන් අයිරා ජිමිට කියනවා ඊළඟ වතාවේ වැඩක් සෙට් වුණොත් සත්ව වෛද්‍යවරයා හරහා අලුත් ෆෝන් එකකින් කෝල් එකක් දෙන්න කියලා. ජිමිට අර CC මොබයිල් කම්පැනි රස්සාවට වඩා මේ වගේ අපරාධ ලෝකේ වැඩ කරන්න තියෙන ආසාව දැන් ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා කියලා අපිට හොඳටම තේරෙනවා. එදා රෑ ගස් ෆ්‍රින්ක් මයිකල්ව හම්බෙනවා. ගස් ඉන්නේ හරිම කේන්තියෙන්. එයා මයිකල්ගෙන් කෙලින්ම අහනවා හෙක්ටර් සලමංකාගේ බෙහෙත් පෙති ටික නාචෝ මාරු කළා කියලා මයිකල් දැනන් හිටියද කියලා. මයිකල් ඒක පිළිගන්නවා. ඊළඟට ගස් අහනවා ඇයි තමසේ ඒක මට කිව්වේ නැත්තේ කියලා. ගස්ට ඕන වෙලා තිබුණේ හෙක්ටර්ව තමන්ගේ අතින්ම මරන්න. ඒත් නාචෝගේ වැඩේ නිසා හෙක්ටර්ට හાર્ට් ඇටැක් එකක් ආවා. හැබැයි මයිකල් කියන්නේ ගස් ෆ්‍රින්ක් වගේ පාතාල නායකයෙක්ටවත් බය වෙන කෙනෙක් නෙවෙයි. මයිකල් කෙලින්ම ගස්ගේ ඇස් දිහා බලලා කියනවා මම තමසට පොරොන්දුනේ හෙක්ටර්ට වෙඩි තියන්නේ නෑ කියලා විතරයි. හැමදේම කියන්නම් කියලා මම පොරොන්දුනේ නෑ කියලා කියනවා. මයිකල්ගේ මේ නිර්භීතකම බය නැතිකම දැකලා ගස් ෆ්‍රින්ක් පැහැදෙනවා. ගස් කියනවා මට ඔයා වගේ කෙනෙක්ව මගේ වැඩවල් වලට ඕනේ. මම ඔයාට අලුත් රස්සාවක් දෙන්නයි කතා කළේ කියලා. මේක තමයි මුළු බ්‍රේකින් බෑඩ් විශ්වයේම දරුණුතම සහ ශක්තිමත්ම සන්දානයක ආරම්භය. ඉතින් මෙතනින් මේ අපූර්ව එපිසෝඩ් එකත් නිමාවට පත් වෙනවා. දැන් අපි යන්නේ Better Call Saul TV series එකේ 4 වෙනි සීසන් එකේ 5 වෙනි එපිසෝඩ් එකට. එපිසෝඩ් එක පැත්තට යන්න කලින් යාළුවනේ පුළුවන් නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. මොකද මම මේක වොයිස් කරද්දිත් මේ වීඩියෝ එකට දවස් 2කින් මහන්සි වෙලා තියෙන්නේ. තව දවසක් එඩිට් වලටත් යයි. ඉතින් මහන්සියට ප්‍රතිඵලයක් ලැබෙන්නේ වාගේ ලයික් එකයි කමෙන්ට් එක නිසායි. ඔයාලා එහෙම කරොත් මේක තව කෙනෙක්ට සජෙස්ට් වෙනවා. හරි එහෙනම් අපි යමු ආයෙත් එපිසෝඩ් එක පැත්තට. කතාව පටන් ගන්නේ අපි හැමෝම ආදරය කරපු Breaking Bad කාලෙට අපිව අරන් ගිහින් අපි දකිනවා සෝල් ගුඩ්මන්ගේ නීතිඥ කාර්යාලය. මේක වෙනද වගේ සෙනග පිරුණු විහිළු තහළු පිරුණු තැනක් නෙවෙයි. සම්පූර්ණ කලබලයක්. සෝල් සහ එයාගේ ලේකම්වරිය ඒ කියන්නේ ෆ්‍රැන්චෙස්කා දෙන්නම පුදුම කලබලයකින් කාර්යාලයේ තියෙන රහසිගත ලියකියවිලි ෂේඩර් මැෂින් එකකට දාලා විනාශ කරනවා. එළියෙන් ඇහෙන ලොකු සද්දයක්. පොලිසිය හරි වෙන කවුරු හරි ඒ කට්ටියට කිට්ටු වෙනවා වගේ තමයි දැනෙන්නේ. මේ තමයි සෝල් ගුඩ්මන් විදිහට එයා මේ ඔෆිස් එකේ ඉන්න අවසාන මොහොත. ලියකියවිලි විනාශ කරන ගමන් සෝල් ෆ්‍රැන්චෙස්කාට සල්ලිමිටියක් දීලා කියනවා පොලිසියෙන් ඇහුවොත් ඔයා මොකුත්ම දන්නේ නැහැ කියලා කියන්න. මම ආට කතා කරන්න ඕනේ නීතිඥයෙක්ගේ බිස්නස් කාඩ් එකක් දෙන්නම්. උදව් ඕනේ වුණොත් ජිමි එව්ව කියලා කියන්න කියලා. ඒ වගේම සෝල් ෆ්‍රැන්චෙස්කාට මතක් කරනවා නොවැම්බර් 21 වෙනිදා හවස 3ට හරියටම පබ්ලික් ෆෝන් එකක් ළඟට ගිහින් කෝල් එකක් ගන්න කියලා. මේකෙන් තේරෙනවා සෝල් හැංගිලා හිටියත් එයාගේ අනාගත සැලසුම දැන්ටමත් හදලා ඉවරයි කියලා. සෝල් මෙතෙන්දී ඔෆිස් එකේ බිත්තියක් කඩලා ඒක ඇතුලේ හංගලා තිබිච්ච පෙට්ටියක් එළියට ගන්නවා. මේක තියෙන්නේ එයාගේ අනාගතයට ඕන කරන රහස්‍යගත දේවල් සහ සල්ලි. මේ ඔක්කොම ලෑස්ති කරගන්න එයා අර අපි කලින් අහලා තියෙන වැකුම් රෙපෙයාර් එහෙම නැත්තම් මිනිසුන්ව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කළා වෙනස්ම අනන්‍යතාවයක් හදලා දෙන පුද්ගලයාට කෝල් එකක් ගන්නවා. එයා කියනවා
එයාට අතුරුදහන් වෙන්න ඕනි කියලා. මේ දර්ශනයෙන් පස්සේ අපි ආයෙත් Better Call Saul කතාමාලාවේ වර්තමානයේට ඒ කියන්නේ 2003 අවුරුද්දට අරන් යනවා. වර්තමානයේ ජිමි මැක්ගිල් ඉන්නේ CC Mobile කියන මොබයිල් ෆෝන් කඩේ වැඩ කරන ගමන්. මේක එයාට හරිම කම්මැලි, කිසිම උද්‍යෝගයක් නැති රස්සාවක්. දවසක් කඩේට එනවා පාරිභෝගිකයෙක්. ජිමිට එකපාරම අදහසක් එනවා. කොහොමද මේ ෆෝන් ටික විකුණ ගන්න කියලා. ජිමි අර මනුස්සයාට කියනවා මේ ෆෝන් වල තියෙන විශේෂත්වය තමයි ආණ්ඩුවටවත් බදු අය කරන අයටවත් මේවා ට්‍රැක් කරන්න බැහැ කියලා. ඒ කියන්නේ 100%ක්ම පුද්ගලිකත්වය ආරක්ෂා වෙනවා කියලා ජිමි බොරු කතාවක් හදලා මේ බර්නර් ෆෝන් විකුණනවා. ජිමිගේ මේ ගැටේට අර මනුස්සයා අහු වෙනවා. ජිමිට තේරෙනවා මේක තමයි ෆෝන් විකුණන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඊට පස්සේ අපි කතාවේ යොමු වෙන්නේ මයිකල්ගේ දිහාවට. මයිකල්ට දැන් ගස්ගේ ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙන්නේ. ඒ තමයි රහසිගත භූගත විද්‍යාගාරය හදන්න පුළුවන් දක්ෂ, ඒ වගේම විශ්වාසවන්ත ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක්ව හොයාගන්න එක. මයික් මේක කරන්න හරිම ආරක්ෂිතව එයා එයාපෝට් එකේ පාකින් එකේ කාර් එකක් නවත්තලා ඒක ඇතුලේ ෆෝන් එකක් තියලා තියෙනවා. ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙක් ඇවිල්ලා මේ කාර් එකට නැග්ගම මයිකල් ඒ ෆෝන් එකෙන් කතා කරලා ඊළඟට යන්න ඕනි කොහෙටද කියලා උපදෙස් දෙනවා. ඔහොම ටික දුරක් ගියාට පස්සේ මයිකල් වෙන තැනකදී මේ ප්‍රංශ ඉංජිනේරුවාව මුණ ගැහෙනවා. මයිකල් එයාට කියනවා මේ ප්‍රොජෙක්ට් එක අතිශය රහසිගතයි කියලා. ඒ නිසා ඇස් පේන්නේ නැති වෙන්න කළු පාට රෙද්දකින් ආවරණයක් ඔළුවට දාගන්න වෙනවා කියලා කියනවා. අර මිනිස්සයා ඒකට කැමති වෙනවා. මයිකල් එයාවත් දාගෙන වාහනයකින් යනවා. මේ දෙන්න යන්නේ අර ගස් ගත්ත රෙදි හොදන කර්මාන්ත ශාලාවට. මේකට යට තමයි විද්‍යාගාරය හදන්න ප්ලෑන් කරලා තියෙන්නේ. බ්‍රේකින් බෑඩ් එක බලපු කට්ටිය නම් මේ තැන දන්නවා. මේ ප්‍රංශ ජාතික ඉංජිනේරුවා ටිකක් වටපිට බලලා හරිම උඩුග විදිහට කියනවා මේ පොළව හාරන එක එයාට හරිම ලේසි වැඩක් කියලා. එයා ලේසර් තාක්ෂණය පාවිච්චි කරලා ඉක්මනින් මේක කරනවා කියලා පොරොන්දු වෙනවා. හැබැයි මයික්ටයි මෙතන හැංගිලා ඉන්න ගස්ටයි තේරෙනවා මේ මිනිස්සයා වැඩකට නැති කයිවාරුකාරයෙක් කියලා. එනිසා මයික් කෙලින්ම එයාට කියනවා වාට යන්න පුළුවන්, වා මේ වැඩේට ගන්නෙ නෑ කියලා. මොකද ගස් සහ මයික් කියන්නේ ඕනවට වඩා ආත්ම විශ්වාසයක් තියෙන, වැඩේ තියෙන අවදානම තේරුම් ගන්නේ නැති මිනිස්සුන්ට කැමති අය නෙමෙයි. ඊළඟට අපි යන්නේ කිම් වෙස්ලර් දිහාවට. කිම් දැන් උසාවියේ නොමිලේ නීති උපදෙස් දෙන රජයේ නීතිඥවරියක් විදිහට වැඩ කරනවා. එයා ඩේවිඩ් ස්ටා කියන තරුණ කොල්ලව බේරගන්න පැමිණිලි පාර්ශවයේ නීතිඥයා වෙන බිල් ඔක්ලි එක්ක කතා කරලා එකගතාවයකට එනවා. කිම්ට මේ කොල්ල ගැන ලොකු කම්පනයක් තියෙනවා. ඒ වගේම එයා ආයෙත් වැරදි කරනවට කිම් කැමති නැහැ. උසාවියේ එළියට ආවට පස්සේ කිම් ඩේවිඩ්ට බොහොම තදින් අවවාද කරනවා. මේක තමයි ඔයාට හිරේ නොගිහින් බේරෙන්න තියෙන අන්තිම අවස්ථාව. දැන් ගිහින් ඔයාගේ සීයාගේ කඩේ වැඩ කරන්න. ආයෙත් නරක වැඩ කරන්න හිතන්නවත් එපා කියලා. කිම්ට තමන්ගේ ලොකු බැංකු ප්‍රොජෙක්ට් එකට වඩා මේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට උදව් කරන එක ලොකු මානසික සතුටක්. එදා රා ජිමි සහ කිම් ඉන්නේ එයාලගේ ගෙදර. කිම්ට මේසා වර්ඩේ බැංකුවේ වැඩ ගොඩ ගැහිලා. එයා මහ රෑ වෙනකන් ෆයිල් ඇස්සේ හැපි වැඩ කරනවා. මේක දකින ජිමිට තේරෙනවා එයා මේ ගෙදර නිකන් ඉඳලා වැඩක් නැහැ කියලා. කිම් මහන්සිනවා දැක්ක ගමම්ම තමන්ට මුකුත් නොකර ඉන්න බෑ කියලා. ජිමිට තේරෙනවා. ජිමි කිම්ට කියනවා එයාට පොඩි වැඩකට එළියට යන්න ඕනි කියලා. හැබැයි ජිමි මේ ලෑස්ති වෙන්නේ වෙනත් හොර වැඩකට. ජිමි තමන්ගේ කඩේ තිබුණු බර්නර් ෆෝන් තොගයකුත් අරගෙන රෑ එළියට බහිනවා. එයා යන්නේ The Dog House කියන පාර අයිනේ තියෙන කෑම කඩයක් ගාවට. මේක බඩු විකුණන අය අපරාධකාරයෝ ගැවසෙන තැනක්. ජිමි මෙතෙන්ට ගිහිල්ලා අර බර්නර් ෆෝන් ටික විකුණන්න පටන් ගන්නවා. එයාගේ ඉලක්කය තමයි මේ අපරාධකාරයෝ. එක වෙලාවක ලොකු බයික් එකකින් එන මැරෙට්ට ජිමි කතා කරලා ෆෝන් එක විකුණන්න හදනවා. මුලින් අර මැරයා ජිමිව ගණන් ගන්නේ නැහැ. හැබැයි ජිමි තමන්ගේ නීතිඥ හඩ පාවිච්චි කරලා නීතිය ගැන තියෙන දැනුම පෙන්නලා අර මැරයන්ගේ විශ්වාසය දිනා ගන්නවා. මේ විදිහට රෑ පුරාම ජිමි මේ අපරාධකාරයන්ට ෆෝන් විකුණලා ලොකු මුදලක් හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි ජිමිගේ මේ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. රෑ බෙවලා සල්ලිත් අරගෙන ජිමි යන්න ලෑස්ති වෙද්දී තරුණ කොල්ල තුන්දෙනෙක් ඇවිල්ලා ජිමිව වට කරගන්නවා. මේ තුන්දෙනා ජිමිට හොඳටම ගහලා එයාගේ ළඟ තිබුච්ච සල්ලි ඔක්කොම ටික කොල්ල කාගෙන යනවා. ජිමි පාරේ වැටිලා තුවාල වෙලා හරිම අසරණ තත්ත්වයකට පත් වෙනවා. තමන් මේ පාරේ ඉන්න මැරෙන්ට වඩා දක්ෂයි කියලා හිතපු ජිමිටත් තමන්ගේ ඇත්තම තත්ත්වය මොකද්ද කියලා මේ සිදුවීමෙන් තේරෙනවා. ජිමි පස්සේ තුවාලත් එක්ක ගෙදර එනවා. කිම් මේක දැකලා ගොඩක් බය වෙනවා. එයා ඉක්මනින්ම ජිමිගේ තුවාල වලට බෙහෙත් දානවා. කිම් අහනවා මොකද්ද උනේ කියලා. ජිමි ඇත්තම කියනවා කොල්ල තුන්දෙනෙක් ඇවිත් මට ගැහුවා කියලා.
හැබැයි එයා මහරෑ බර්නර් ෆෝන් විකුණන්න ගිය කතාව කිම්ට කියන්නේ නැහැ. එයා ඒ කොටස හංගනවා. තුවාලවලට බෙහෙත් දාන ගමන් ජිමි හරිම කලකිරීමෙන් කතා කරනවා. එයා කියනවා මම දැක්කා ඒ කොල්ල තුන්දෙනා එනවා. හැබැයි මම ඉක්මන් තීරණයක් ගත්තේ නැහැ. මගේ සහජ ඉව දැන් නැති වෙලා ගිහින් කියලා. එයා කියනවා ජිමි හිතන්නේ මේ தත්ත්වය මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් කියලා. ඒ නිසා එයා කිම්ට කියනවා කිම් කලින් යෝජනා කරපු මනෝවෛද්‍යවරයාට කතා කරලා උදව්වක් ගන්නවා කියලා. මේක අහලා කිම්ට ටිකක් සතුටු හිතෙනවා. මොකද ජිමි තමන්ගේ මානසික සෞඛ්‍යය ගැන හිතන හින්දා. පහුවෙනිදා උදේ කිම්ට තවත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එයාගේ තවත් අසරණ සේවාදායකාවක් වෙන ඩෙස්නි කියන කෙනා උසාවියට එන්න බය වෙලා ගෙදරට වෙලා ඉන්නවා. ඩෙස්නිට තියෙන්නේ බඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක්. කිම් කෙලින්ම යන්නේ ඩෙස්නිගේ ගෙදරට. ගිහින් ඩෙස්නිට කරුණු පැහැදිලි කරලා දෙනවා. ඔයා අද උසාවියේ ආවේ නැත්තම් ඔයාට හිරේ යන්න වෙයි කියලා. කිම් එයාට තේරුම් කරලා කොහොම හරි ඩෙස්නිව උසාවියට එක් කරගෙන යන්න ලෑස්ති කරගන්නවා. ඩෙස්නි ලෑස්ති වෙනකන් එයාගේ ගෙදර ඉන්න වෙලාවේ කිම්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ මේසා වර්ඩේ බැංකුවේ පේජ්. මේසා වර්ඩේ එකේ ලියකියවිලි වල ලොකු අවුලක් වෙලා. ඒක ඉක්මනටම විසඳ ගන්න කිම් එතෙන්ට එන්නම ඕනි කියලා පේජ් කියනවා. මේක කිම්ට ලොකු අර්බුදයක්. එක පැත්තකින් Tamanට සල්ලි ගෙවන ලොකුම ක්ලයන්ට් වෙන මේසා වර්ඩේ. අනිත් පැත්තෙන් සතයක්වත් ගෙවන්නේ නැති හැබැයි Tamanගේ උදව් අවශ්‍යම අසරණ ඩෙනිසි. කිම් තීරණය කරනවා ඩෙනිසිව දාලා යන්නේ නැහැ කියලා. එයා පේජ්ට කියනවා දැන්ට ඔයා ප්‍රශ්නේ කොහොම හරි මැනේජ් කරගන්න කියලා. ඊට පස්සේ කෙලින්ම කෝල් එක කට් කරලා දානවා. ඊට පස්සේ එයා ඩෙනිසිව උසාවියට එක් කරගෙන යනවා. පස්සේ කිම් මේසා වර්ඩේ බැංකුවට යනවා. ඒ වෙද්දි එතන හිටපු ස්ටාෆ් එක කොහොම හරි අර ලියකියවිලි වල තිබුණු අවුල එයාලම හදාගෙන තිබුණා. හැබැයි පේජි ඉන්නේ කිම් ගැන ලොකු කේන්තියකින්. පේජි කිම්ට හොඳටම බනිනවා. ඔයා අමතක කරන්න එපා කිම්. මේසා වර්ඩේ කියන්නේ ඔයාට ඕනේ වෙලාවට ෆෝන් එක කට් කරලා දාන්න පුළුවන් සාමාන්‍ය ක්ලයන්ට් කෙනෙක් නෙවෙයි. අපි තමයි ඔයාගේ ප්‍රධානම සේවාදායකයෝ කියලා පේජි තදින්ම අවවාද කරනවා. මේකෙන් කිම්ට තේරෙනවා එයාට මේ වැඩ දෙකම සමබරව කරගෙන යන්න කොච්චර අමාරුයිද කියලා. කතාව ආයෙමත් යොමු වෙන්නේ මයිකල් සහ ගස්ගේ භූගත විද්‍යාගාරයේ ප්‍රොජෙක්ට් එක දිහාවට. මයිකල් අර කලින් ගෙනාපු විදිහටම තවත් ඉංජිනේරුවෙක්ව අරගෙන රෙදි හොදන කර්මාන්ත ශාලාවට ගෙනියනවා. මේ ඉංජිනේරුවගේ නම වර්නර් සිග්ලර්. එයා ජර්මන් ජාතිකයෙක්. අර කළු පාට හුඩ් එක දාගෙන වාහනේ ආපු නිසා වර්නර්ට වමන යන්න වගේ අමාරුවෙන් තමයි ඉන්නේ. හැබැයි එයා ඉක්මනින්ම පියවි 100ට ඇවිත් තමන් ආපු රාජකාරිය පටන් ගන්නවා. වර්නර් අර කලින් ආපු ප්‍රංශ ජාතිකයා වගේ නෙවෙයි. එයා හරිම නිහඬ ක්‍රමානුකූල මිනිසෙක්. එයා බිම්මහලට ගිහිල්ලා හැමදේම මනිනවා. සටහන් කරගන්නවා. ලොකු වෙලාවක් අරගෙන තමන්ගේ පරීක්ෂාව ඉවර කරන වර්නර් මයිකල්ට ඇත්තම තත්ත්වය පැහැදිලි කරනවා. මේක ලේසි වැඩක් නෙවෙයි. මේ භූමිය යට තියෙන්නේ තනිකරම ගල්. ඒ ගල් පුපුරවන්න වෙනවා. ඒක උඩ තියෙන බිල්ඩිමට හානියක් නොවෙන්න නම් විශාල කණු සහ යකඩ බීම්ස් දාලා ව්‍යුහය හදන්න වෙනවා කියලා වර්නර් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම වර්නර් තවත් වැදගත් දෙයක් කියනවා. මේක යටින් ඝන මීටර් 1700ක විතර පස් ප්‍රමාණයක් අයින් කරන්න තියෙනවා. මේ තරම් පස් ගොඩක් කාටවත් නොපෙනී රහසගතව එළියට අදිනවා කියලා කියන්නේ හරිම අමාරු ප්‍රායෝගික නැති වැඩක් කියලා වර්නර් අවංකවම කියනවා. මේ වචන ටික ඇහෙද්දී මෙච්චර වෙලා අඳුර හැංගිලා හිටපු මේක අහගෙන හිටපු ගස් එළියට එනවා. ගස් එළියට ඇවිල්ලා වර්නර්ගෙන් කෙලින්ම අහනවා මේක කරන්න බැරි වැඩක්ද කියලා. වර්නර් ටික වෙලාවක් කල්පනා කරලා උත්තර දෙනවා නෑ මේක කරන්න බැරි නැහැ. හැබැයි මේක අතිශය භයානකයි. ගොඩක් අමාරුයි. ඒ වගේම මේකට අති විශාල වියදමක් යනවා. වර්නර්ගේ මේ අවංක යථාර්ථවාදී කතාවට ගස් ෆ්‍රින්ග් පැහැදෙනවා. ගස් හොය හොයා හිටියේ අන්න ඒ වගේ වැඩේ තියෙන බරපතලකම තේරුම් ගත්ත අවංක කෙනෙක් මිසක් ලොකු කයිවාරු ගහන අය නෙවෙයි. වර්නර්ව මේ ප්‍රොජෙක්ට් එකට තෝරගන්න ගස් තීරණය කරනවා. ඉතින් පුතා මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. මේ සීසන් එකේ තවත් එපිසෝඩ් කිහිපයකින් මම ඔයාලව හම්බෙන්නම් මේ වගේ දිග වීඩියෝ එකක් අරගෙන. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න ඇති කියලා මං හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් එනං අපි හමු වෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.